ඊළඟට තව වැරදි මතයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකය සම්පූර්ණයෙන්ම කර්මයට අනුව හැමදේම වෙන්නේ. ඔක්කොම කර්මයට අනුව වෙන්නේ. සියල්ල කර්මයෙන් වෙනවා කියන එක වැරදි දෘෂ්ටියක්. ඔබ සමහරවිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධවෙමුත් ඉන්න පුළුවන්. සියල්ල කර්මයෙන් වෙනවා කියන අදහසේ. සියල්ල කර්මයෙන් වෙනවා කියලා එකක් බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ තමයි කර්මය ගැන ලොකු විග්‍රහයක් කළේ. නමුත් සියල්ල කර්මයෙන් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා නෑ. සියල්ල පෙර කරපු කර්මයෙන් වෙනවා කියන අදහස තිබ්බ කට්ටිය ඒ කාලේ ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහින් අහනවා දැන් මේ සියල්ල කර්මයෙන් වෙනවා කියලාද ඔහෙලා කියන්නේ? පෙර කරපු කර්මයෙන් ඔක්කොම වෙනවා කියලාද? එසේ බවත් ගෞතමෙනි. ඉතින් සියල්ලම පෙර කරපු කර්මයෙන් නම් වෙන්නේ. මේ වැරදිකාරයන්ට දඬුවම් දෙන එක නවත්තන්නයි තියෙන්නේ. ඉතින් වැරදිකාරයෝ කියලා කොටසක් නැහැ එහෙනම්. ඔක්කොම කර්මෙටනේ වෙන්නේ. එයාලා මිනි මරලා නෙමෙයි. කර්මෙට මිනි මැරිලා. එයාලා හොරකම් කරනව නෙමෙයි. පෙර කර්මෙට වෙන්නේ. එයාලා බොරු කියනව නෙමෙයි. පෙර කර්මෙට බොරු කියවෙනවා. එයාලා සල්ලාලකම් කරනව නෙමෙයි. පෙර කර්මෙට සල්ලාලකම් කෙරවෙනවා. එහෙමද කියලා අහනවා. නිරුත්තර වෙනවා. තව තුන්වෙනි වැරදි දෘෂ්ටියක් තිබිලා තියෙනවා. සියල්ලම වෙන්නේ ඉබේ. එහෙම මේ ਸਰව බලධාරී දෙවියෙක් මවලන්නේ කර්මෙන් වෙන්නේ නැහැ ඉබේ වෙනවා. ගොඩාක් ඔය නිරාගමික කියන ඈ යන්න තියෙන්නේ ඕක. ඉබේ වෙනවා. එහෙම එකක් නෑ. ඔය ගස්වල ගෙඩි හටගෙන ඒ ගෙඩි මෝරලා ගෙඩි බිම වැටෙනවා වගේ මේ ඉබේ වෙන්නේ. සියල්ල ඉබේ වෙනවා කියන මතය. බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහින් අහනවා සියල්ලම ඉබේද වෙන්නේ? එසේ බවත් ගෞතමෙනි. ආයෙමනම් ඉතින් වැරදි කරුවන්ට දඬුවම් කිරීම ආදී දේවල් ඕනේ. ඇයි ඉබේ වෙලා තියෙන්නේ? මේ මිනිමරුන් වෙලා තියෙන ඉබේ. ඒක ඉබේ වෙන්න තිබ්බ විදිය. හොරකම් වෙන්න තිබ්බ විදිය ඉතින් ඉබේ වෙලා තියෙන්නේ. අනිකොත් ඔය අපචාර ඉබේ වෙලා තියෙන්නේ. ඒවා අමුතු දේවල් නෙවෙයි වෙන්න තිබ්බ විදිය. පේනවනේ නේද ලාමක විදිය. ඒ ලාමක කන් වල නේද ලෝකේ ගොඩක් ඉරවෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හේතුඵල. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක. ඒකට අපි කියන්නේ ආර්ය න්‍යාය කියලා. භාග්‍යතුන් වහන්සේ ලෝකයට ගෙනහැර දැක්වේ මේ ලෝකේ සත්‍යය.